හයි ළමයි ඔයගොල්ලන්ට කොහමද? ඉතින් ගොඩ කාලෙකින් නේද මම හිතන්නේ සති 3කට විතර පස්සේ තමයි මම මේ vlog එකක් කරන්නේ. Life happens ළමයි මම ඉතින් ඔයගොල්ලන්ට updates දෙනවනේ WhatsApp channel එකේ Facebook page එකේ. Life happened and now we are going to get back on track. Happy to be here ළමයි. I do have few new updates for you guys. Especially I had a huge hair loss ළමයි. මගේ බෙහෙත් වලට මෙන්න මේ විදිහට ඉඳලා ඉවර වෙලා මෙන්න මෙහෙම වුණා මගේ කුණ්ඩේ. බෙහෙත් dosage එක වැඩි කරා from 5 milligrams to 60 milligrams steroids. ඉතින් ඒක නිසා මගේ කොණ්ඩේ මාර විදිහට ගියා. අහුරු ගියා. හමෝ ඒ දවස්වල හෙනම ડિප්‍රෙස් මූඩ් එකේ හිටියේ. ඊට පස්සේ මම ඩර්මටොලොජිස්ට් කෙනෙක් හම්බෙන්න ගියා. ඩර්මටොලොජිස්ට් මට මගේ බ්ලඩ් වර්ක් කරලා මට බෙහෙත් දුන්නා. so මම currently minoxidil එක ගන්නවා. and මගේ කොණ්ඩේ පිස්සන් කොටුවක් වගේ දැන් මට අර පුරුදු කොණ්ඩේ අර රිලැක්ස් කරලා ඉවර වෙලා අර පොඩ්ඩක් එක පිළිවෙලයිස් කරන් හිටියන් ළමයි දැන් මේ කැලි see there is hair growth මේ කැලි හෙනට මේ so this is how I look normally unless I apply something like a gel or something මම ජෙල් ගන්න යන්නේ නැහැ ජෙල් උත් හොඳ නැහැ නේ ඔළුවේ මගේ අර moisturizing hair food cream එකක් තියෙනවා ඒක ගානවා හිටපු ගමන් but I would rather not apply anything because මම මේක already ගාන නිසා මේකට එහෙම greasy වෙන්නේ නැහැ මේක minoxidil 5% එක මේක ඔයගොල්ලෝ දැන් මෙහෙම මම කිව්වා කීලිවරල ඔයගොල්ලන්ට කොණ්ඩේ යනවා කීලිවල ගන්න යන්න එපා මේක dermatologist කෙනෙක්ගෙන් prescribe කරලා ගන්න because සමහර වෙලාවට කොණ්ඩේ යන්නේ ආගේ blood work වල මොන හරි deficiencies ඇති හරි ඒ වගේ දේවල් තියෙනවා මේක ගන්නවා කියන්නේ ළමයි දත්ම දිනවා වගේ මුළු ජීවිත කාලෙම ගන්න ඕනේ කියලා තමයි මට ડોක්ටර්ත් කිව්වේ and when I did my own research ඒක තමයි that's what I found also but I don't mind because I mean 30 is also fine but I would rather have කොණ්ඩේ ඉතින් ඒක නිසා මම මේකට හා කියලා දැන් ඉතින් මේක ගන්නවා ඔක තමයි මගේ අලුත් අප්ඩේට් actually මම on the clock ඉන්නේ so මගේ work laptop එකත් on and I do have some work to do අද හවස අපි එළියට යන්න කියලා ඉන්නේ because I got to start my PRP sessions again doctor gave the green light for it මම දාන්න කියලා යන්න ඕනේ and then අලුත් පොතක් තියලා පටන් ගන්න ළමයි we have things to do and I'm so happy to be back on YouTube ළමයි තව අප්ඩේට් එකක් ඔයගොල්ලෝ කොච්චර කාලෙකින් දැක්කේ නැද්ද මෙච්චර ඔයගොල්ලන්ට අප්ඩේට්ස් දෙන්න මම මගේ පරණ iPad එක ඔයගොල්ලෝ අවුරුදු 6කට විතර කලින් ඉඳන් මගේ වීඩියෝස් බලනවා නම් you guys know බොහොම අමාරුවෙන් සලීතුරු කරලා ඉවර වෙලා I got an iPad 8th gen හරි 9th gen එකක් හරි ඒ දවස්වල මෙන්න මේක but now I let her retired because සෑහෙන වැඩ කරා අවුරුදු 5ක් 6ක් විතර එක දිගට ඉතින් මම මේක retire කරලා I got a new iPad also and මම මගේ physical planning ඉඳලා I am planning to go digital planning ළමයි because මට ගොඩක් photos ඕනේ මගේ journals වලට and I can't keep on printing මෙහි print out එක මාර ගණන් ඉතින් ඒක නිසා මම හිතුවා digital planning වලට shift වෙනවා කියලා and I have been practicing it for the past month and I like it so far no let me recorrect that I love it and what else happened අපේ ගෙදර නිකන් මේ පිස්සන් කොටුවක් වගේ දැක්කොත් ගණන් ගන්න එපා because මේ දවස්වල පොඩි pest control scene එකක් යනවා so බඩු හෙනට එහෙ මෙහෙ ඒකත් හිමීට අස් කරගන්න ඕනේ තාම මං හිතන්නේ 8යි කාලයි වෙලාව. ඊතරම් මම මේකේ brain dump එකක් කරලා ඉවර වෙලා ඊට පස්සේ මොනවද කරන්න කියලා වෙලා මේ weekend එකට plan කරගන්න ඕනේ. That is exactly what I do in my physical planner also. Nothing has changed. The only thing that has changed is that I stopped writing and I started typing මේකේ මම ඉස්සර ඉඳන්ම කියන්නේ මම දන්නේ මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම plan කරලා ඉවරස set කරගන්නේ එහෙම තමයි. ඉතින් ඒ කාලේ ඉඳන්ම කරන දේ තමයි තාමත් කරගෙන යන්නේ. brain dump එකක් කරමු. brain dump එකක් කරලා මොනවද කරන්න තියෙන්නේ කියලා බලමු. මේකේ හෙනට fingerprint හිටිනවා ළමයි. මම use කරන්නේ මෙන්න මේ free notes කියන app එක. මේ app එක free but journals 3ක් යනකම් කියන්නේ දැන් මම මේ journals දෙකයි නේ හදලා තියෙන්නේ journals 3ක් යනකම් app එක free ඊට පස්සේ you have to start paying a subscription ඉතින් මේ තමයි මගේ currently මම use කරන journal එක and yeah මේ වගේ දීලා තියෙනවා දේවල් so ඔයගොල්ලෝ මගේ journal එක පෙන්වන්න ඕන let me know but there are some personal things in it too ඉතින් අපි අද කෙලින්ම යම් brain dump එකකට
මේ pages මම ඔක්කොම හොයාගන්නේ Pinterest එකකින්. These are all free pages. Oops. These are all free pages. මම Pinterest එකකින් download කරලා ඉවරලා මේ පොතට import කරපු. So nothing of these are paid. ඉතින් ඒක තමයි ලේසිම දේ, ජොලිම දේ because මම එහෙම artistic නෑ ළමයි. ඉතින් මට දැන් මගේ මොකද්ද physical journal එකේ වුණත් මෙන්න මේ වගේ ලස්සන ඒව ඕනේ නම් මට ඇඳ ගන්න බෑ. මගේ එහෙනම plain නිකන් අර ඉස්කෝලේ notes ලියනවා වගේ journals තමයි තිබ්බේ unless I am pasting some stickers. But now this I feel it's nice. Anyways, so then my brain dump page එකේ brain dump everything on my mind, and then to-dos, appointments, events, worries, overthinking, and then grateful for ideas, goals, what can I do next, makeup. මේව ඔක්කොම මම නිකන් Pinterest එකෙන් මම ගහලා හොයනවා brain dump journal pages හරි, gratitude journal pages හරි, නැත්නම් daily planner journal pages අන්න ඒ වගේ මම type කරලා තමයි හොයාගන්නේ. 들어오는 네 목소리가 내 머릿속에 맴돌아 아무리 잊으려 해도 온종일 너만 기억해 네가 좋아했던 노래 우리 다투던 말들 사랑했던 말들 텅 빈 방에 echoing the walls 네 빈자리를 채우려 해도 난 알지 다 의미 없는 거 너랑 같이 했던 사랑 하나뿐인걸 Didn't forget when living with you felt like හරි මෙන්න මේ ටික තමයි මගේ brain dump එකේ තියෙන්නේ. ඊට පස්සේ මම දැන් මේ ටික වෙන් කර ගන්නවා to do's. ඒ කියන්නේ අද මොනවද කරන්න තියෙන්නේ and then appointments තියෙනවා මගේ ඒවයි. ඊට පස්සේ ideas and goals. Ideas and goals නම් තියෙනවා මම බාගෙට කියවලා තියෙන පොටි ඉවර කරන්න ඕනවයි. So yeah, we'll see. මේකම ෆිල් කරලා මම එන්නම්. මම අද Strange Houses කියවන පටන් ගන්න ඉන්නවා එළියට යද්දී මගේ Kindle එකේ. ඒ වගේම මගේ Kindle stickers ටිකත් පොඩ්ඩක් refresh කරන්න ඕනේ. මම හිතන්නේ මම දැන් ගත දවසින් ඉඳන් දාගෙන ඉන්න Kindle stickers ටික තමයි තියෙන්නේ and I want to redo it. මට printed version එකක් ගන්න ඕනේ උනාට ඒක අපි පස්සේ බලමු. අද පුළුවන් තරම් සල්ලි අඩුවෙන් වියදම් කරන්න තමයි ඉන්නේ. because දැන් මාසේ මැද්දේ ඊළඟ පඩිය එනකන් ඉන්නත් එපේ. දැන් ඔෆිස් වැඩ ටිකක් තියෙනවා කරන්න. ඒකෙන් එහෙනම් දවස් පටන් ගමු. all right ළමයි දැන් අපි මේ එළියට යන්න කියලා තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඔෆිස් වැඩ ටික ඉවර කරා. එතකොට දැන් හිත සතුටින් එළියට යන්න පුළුවන් කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව. මෙන්න මේ බෑග් එක මට මාරු කරන්න ඕනේ because කොච්චර පොඩි දේවල් ගත්තත් දැන් ඒකට power bank එක එබුවාම මට මේ බෑග් එකේ ඉඩමදි. ඉතින් දැන් normally කැමරා එකක් ගෙනියනවා, Kindle එක අනිවාර්යෙන් ගෙනියනවා. ඉතින් ওই වගේ දේවල් කොහමද දැන් ටික වැඩි වෙලා තියෙන නිසා මට බෑග් එකක් ගන්න ඕනේ ළමයි. මේ දවස්වල ඩුබායි වල මාරම රස්නී මම හිතන්නේ 45 පැනලා හැමතිස්සෙම දවල්ට අපි දවල්ට එළියට යවෙන්නේ නැති නිසා හොඳයි ඔෆිස් එක ඇතුලේ ඉන්න නිසා it's AC and අපේ ඔෆිස් එක මාර විදිහට සීතලයි. ඉතින් මම ස්වෙටර් එකක් ඇක්චුවලි ගෙනියනවා. හැබැයි එළියේ නම් 45 පැනලා සමහර වෙලාවට 50 ඒ වගේත් පයින්නවා. මම හිතේ අපි මේ බර්ජ්මන් මෝල් එකට ආවේ අපි ඉන්න තැන ඉඳලා ටිකක් දුරයි. එතකොට මම දැක්කා මෙතනත් no limit එකක් දාන්න යනවා කියලා. ඉතින් ඇත්තටම මොනා කිව්වත් මෙහි shops වලට වඩා මට තාමත් ලංකාවේ ඇඳුම් තමයි සෙට් වෙන්නේ. no limit එකක් තියෙනවා. අපි කලින් හිටිය පැත්තේ දැන් මෙතනටත් දානවා කියලා දැක්කම ආසාවක් ආවා. බලන්න මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඉතින් මම ආවා මගේ PRP එකයි මූණට MNRF එකයි කරන්න. මං කලින් ඉඳන්ම ඕක කර හිටියා. දැන් මං හිතන්නේ අවුරුද්දකට විතර මම නැවැත්තුවා මගේ මේ autoimmune disease එක ආවෙන් පස්සේ. දැන් ඉතින් මං ආයෙත් පටන් ගන්න කියලා හිතුවා. ඉතින් මෙතනට ආවහම සෑහෙන්න වෙලා යනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් Kindle එක අරන් යනවා. ඉතින් දැන් මම මේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ Strange Houses තමයි කියවන පටන් ගත්තේ. මේක ළමයි මාරම fast paced පොතක්. ඒ කියන්නේ හරි ඉක්මනට flow එක යනවා. ඉතින් ඔගොල්ලෝ රීඩිං ස්ලම්ප් එකක ඉන්නවා නම් මං හිතනවා මේ පොත සෑහෙන්න හොඳයි කියලා. ඉතින් මෙන්න MNRF එකට මූණ නම්බ් කරන්න මේගොල්ලෝ නමින් ක්‍රීම් එකක් ගන්නවා. මේක ගාලා 30 minutes විතර වගේ ඉන්න ඕනේ. ඉතින් දැන් ආයෙත් 30 minutes ඉන්නකම් පොත කියවන එක තමයි කරන්නේ. I'm just making sure that all my proper places are covered. නැත්නම් හෙනට රිදෙනවා අර MNRF එක කරනකොට needles වලින් අයින්නේ. ඉතින් I'm just making sure that all the proper places are covered. ඉතින් දැන් අපි chapter 2 ඉන්නේ. මේ පොත හෙනම
වෙනස් ජාතියේ පොතක් ළමයි. දැන් අපි normally කියවන type mystery series එකක් නෙමෙයි. There are some kind of horror elements. හරිද? ඉතින් ආසාවෙන් මං කියෝගෙන ගියා. ඔයගොල්ලෝ try කරලා බලන්න. හැබැයි මම මේකට අන්තිමට 4.5 stars වලින් 3.8 stars වලට ගෙනාවා. I'll tell you guys why. කොහොම හරි ඉතින් දැන් අපි ඔක්කොම මේ ට්‍රීට්මන්ට් කරලා ඉවරයි. ට්‍රීට්මන්ට් කරායින් පස්සේ මෙන්න මේ වගේ තමයි මූණ හැනම අවුල් විදිහට තියෙන්නේ. කොහොම හරි ඉතින් ඊට පස්සේ මෝල් එකේ දැන් ලන්ච් ගන්න කියලා ඉවරලා යද්දි මම දැක්කා මෙන්න මේ ස්ටේෂනරි ෂොප් එක. ස්ටේෂනරි ෂොප් එකක් දැක්කාම ඉතින් අනිවාර්යෙන් අහක බලන් යන්න බෑනේ. ඉතින් මං ආව මොනවද තියෙන්නේ කියලා බලන්න. ඒ ෂොප් එකේ කැෂියර් එකේ කවුරුත් හිටියේ නැහැ. ඉතින් පොඩ්ඩක් බයක් හිතුණා මොනවා හරි අල්ලන්න කරන්නත්. මොකද හදිස්සියේ නිකන් හොරගම් කරා හරි මොනවා හරි කිව්වොත් කවුරුත් නැත් එක්කනේ. කොහොම හරි ස්ටිකර්ස් ටිකක් ගන්න කියලා හිතුවා. ඊට පස්සේ ආයෙ හිතුවා නෑ කමන්නේ. ගෙදර තියෙනවා ඇති කියලා. and then ඊට පස්සේ මෙතනට කන්නාව මෙතන තමයි මට මේකේ ඇප් එක තියෙන නිසා මට පොඩි ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඉතින් ඒක නිසා මම මෙතනින් තමයි කන්නේ. රිමෙම්බර් ළමයි එළියට ගියා කියලා ඉවරලා අතේ තියෙන තුට්ටු දෙකටම කෙලවෙනකන් වියදම් කරන්න ඕනේ නැහැ. මම කන ගමන් ඉතින් I'm Strange Houses කියවකේ හිටියා 4.5 stars දීලා ඇයි මං 3.8 stars වලට මේ පොත ගෙනාවේ. මේ පොත ඉවර කරද්දි ළමයි මාර විදිහට ප්‍රශ්න ගොඩක් මට ආවා. ඒගොල්ලෝ කොහොමද මෙහෙම conclusion එකකට ආවේ? කොහොමද මුලදි මේගොල්ලෝ හරියට මෙහෙම දෙයක් ගැන හිතුවේ? and මම හිතුවා පළවෙනි අපිට හම්බෙන ඉස්සෙල්ලාම හම්බෙන characters 3-4කින් එක character කෙනෙක් මෙන්න මේ mystery එකට සම්බන්ධයි කියලා. හැබැයි නැහැ. එහෙම උනේත් නැහැ. ඉතින් මට හෙනට ප්‍රශ්න ගොඩක් ආවා ළමයි. ඉතින් ඒක නිසා මම 4.5 stars වලින් 3.8 stars වලට ගෙනාවා. but highly recommended simple english වලින් තියෙන්නේ. මේක japanese translation එකක්. try කරලා බලන්න. ඔයගොල්ලෝ ආස හිතේ කියලා ඉවර වෙලා මම හිතනවා. ඉතින් ඔහොම තමයි අද දවස ගෙවුනේ. sorry ඔයගොල්ලන්ට මට ඉක්මනට vlog එකක් ගේන්න බැරි වුණාට but ඉස්සරහට මම දිගටම vlogs ගේන්න බලන්නම්. ඉතින් එහෙනම් ආයෙත් next vlog එකෙන් හම්බෙමු. bye.